Hi, welcome to my channel. ඔන්න අද මම මේ උදේම මට හම්බෙච්ච හරිම ලස්සන ආදරයක් එක්ක ලැබිච්ච පාර්සල් එකක් තමයි මම මේ දිගාරින්නේ. මොකද්ද කියලා බලමු. මේක ඇතුලේ තියෙන්නේ අපේ ගෙදර මගේ උදව්වට ඉන්න එක්කෙනෙක් ගමේ ගියා. ගිහිල්ලා එනකොට මගේ අතටම දෙන්න කියලා එයා අරගෙන ආව ආදරෙත් එක්ක අරගෙන ආවේ මොනවාද කියලා බලමු. ඉතින් මේ අපේ ෆිලි යාළුවත් ඉන්නවා. ඊට පස්සේ මම හිතුවා අද බ්‍රෙක්ෆාස්ට් එකට අලිගට peer ගෙඩියක් කන්න ඕන කියලා. මොකද මම කලින් දවසේ නම් මේ අලිගට peer ගෙඩියක් මිරිකලා ජූස් එකක් වගේ හදලා කිරි දාලා බෙව්වා. මට ඒක හොඳටම වැඩි කියන්නේ මට බඩරි දෙන්නම තරමට ඒක මේ ෆුල්ුණ හින්දා ඊට පස්සේ මේක කාලා දවස පටන් ගන්නවා කියලා හිතුවා. අලිගට peer එකත් හදාගන්න ගමන් මට හිතුණා මාළුන්ට කෑම ටිකක් අද දෙන්න උදේම දෙන්න ඕන කියලා. මොකද සාමාන්‍යයෙන් හස්බන්ඩ් තමයි දාන්නේ. මොකද හස්බන්ඩ්ගේ ඔෆිස් රූම් එක ගාවම තමයි මේ පොන්ඩ් එක තියෙන්නේ. නමුත් අද මට හිතුණා මම දානවා කියලා කෑම ටිකකුත් ඒක දාලා ඉතුරු වැඩ ටික පටන් ගන්න ඕන කියලා. අද මම කිචන් එකේ අස් කරන්න පටන් ගන්නවා කියලා හිතුවා. ඊට කලින් පොඩ්ඩක් මිදුලට බහලා බැලුවා. මෙන්න මේ රෝස ගහ ගැන නම් කියන්න ඇතුම බෑ. මේ මට හැමදාම රෝස මල් දෙන කිසිම කරදරයක් නැතුව අයිනක වැවෙන උසට ගිහපු රෝස ගහක්. රෝස මල් සමහර දවස්වලට මේ ගහේ පිරෙනවා. ඔයගලන්ට පේන්නේ නැති ඒක ලොකුවට සාරුව නැහැ. නමුත් මල් පිරෙනවා. මේක පොකුරු වද මල් ගහ. මේ ගහත් මට සුවිශේෂී. මේක අත්තක් ගෙනල්ලා පැල කරේ. නමුත් මේකෙන් මම කොණ්ඩෙට දාන සත්කාර හැම එකකටම මේ මල් පාවිච්චි කරනවා. ඔන්න දැන් හැඩි වෙලා තියෙන කිචන් එක සුද්ධ කරන්න යන්නේ. මම මේ ස්ප්‍රේ එකක් ගහලා සුද්ධ ක්ලීන් කරන්නේ මේ ටේබල් টොප් එක. මොකද ඒකට ඒක මම හදාගන්නේ. ඉස්සර නම් මම මේ ස්ප්‍රේ බෝටල් එක සුපර් මාකට් එකකින් ගන්නවා. දැන් මම මට ඕනේව දාලා ඒ කියන්නේ හරිම ලේසි අපි මේ ඩිෂ් වොෂ් කරන මේ වීම් ලික්විඩ් ටිකක් දාලා ඒකටම වතුර ටිකක් දානවා. වාට අවශ්‍ය නම් ඩිටෝල් ටිකක් ලුණු ටිකක් නැත්නම් කහ ටිකක් පිරිසිදු කරන විෂ බීජනාශක ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒව ටික මේ පරණ ස්ප්‍රේ බෝටල් එකට දාලා මේ ග්‍රැනයිට් টොප් එක උඩ හොඳට ක්ලීන් කරගන්නවා. මොකද මේවල අපිට පෙවුන නැති වුණත් අපි කාලා ඉතුරු වෙන කෑම එතකොට මැස්සෝ එහෙම වැහුවාම ඒ අපිරිසුදුකම කොච්චර වුණත් තියෙනවා. ඉතින් මේ টොප් එක උඩ ඒ කියන්නේ මේ කවුන්ටර් টොප් එක උඩ ක්ලීන්ව තියාගන්න එක තමයි මම ඉස්සෙල්ලම කරන්නේ කොහොමත් අස් කරපු දවසට. ඉතින් ඒක මුලින්ම පටන් ගත්තා. ඊට පස්සේ බලමු අපි කොහොමද ඉතුරු වැඩ ටික වෙන්නේ කියලා.
අන්න ඔහොම තමයි ක්ලීන් කරාට පස්සේ පේන විදිය. ඉතින් අද දවල්ට කෑම හැදුවා. මේ කෑම ටික ඉතින් හස්බන්ඩ් කන්න ඉස්සෙල්ලා මම ටක් ගාලා වීඩියෝ එකක් ගත්තා හදිස්සියෙන්. මොකද මට වීඩියෝ එක කරන්න ඕන හින්දා. හවස පොඩ්ඩක් ගාඩන් එකටත් ගියා. අන්නාසි පැලේ අච්චරම අපි එකෙන් අන්නාසි ගෙඩියක් හැදිලා කෑවත් එක්ක ඉතින් මේ මගේ ලොකු වෙලා තියෙන ගස් අවුරුදු ගාණක් පරණයි. පිච්ච ගහේ පිච්ච මල් එන්න පටන් අරගෙන මට හරිය සතුටුයි ඒක. ඊට පස්සේ මම මේ පෙන්නන්නේ අවුරුදු 30ක් විතර පරණ. අපි ඉස්සර නූරෙලිය පැත්තේ යනකොට දකින්න ක්‍රිස්මස් ට්‍රී වගේ ගස් දෙකක් අපේ ගෙදර තියෙනවා. මේක කොයිතරම් කරදරයක් කියලා හිතුණත් උස ගියත් මොනා වුණත් මේ ගස් වලින් පොළවේ තියෙන ජලය ඔක්කොම උරා ගන්නවා කියලා කියනවා. ඒකට මේ ගස් දෙකක් අපේ වත්තේ තියෙනවා. ඉතින් ඒකේ වීඩියෝ එකකුත් මම ගේන්න ඕනේ කියලා හිතුවා. මේ බෙරි ජාතිය නම් මම කලිනුත් වීඩියෝ කරලා ඇති. මේක හරිම රසයි. මේ දවස්වල වැස්ස හින්දාද කොහෙද ගහේ එක ගෙඩියක් දෙකක් හැරෙන්න නැහැ. ඉතින් මම ඉන්නේ ගොඩාක් ජනාකීර්ණ පැත්තක ටවුන් එකක ඉන්නේ. ඒ වුණාට ගස් වලින් වැල් වලින් පුරවගෙන පිරීලා තියෙන විදිහට ඉන්න මම හරි ආසයි. ඉතින් ඒක හින්දා මේ ගස් වැල් පිරලා තියෙනවා. ඔයගොල්ලන් බලන්නකෝ පොඩි වීඩියෝ එක.